නඩුවට නීතිඥ මහතුරුගේ ගාස්තු මුලින් ගෙවලා තියෙන අපේ තියෙන සල්ලි. ඒ මුදල් ඉවරුනාම ඔවුන් ඉන්න ඉඩම උගස් තබලා. දැන් තවත් උගස් තියන්න දේපලකුත් නැහැ. ඒ නිසා ඔහු තීරණය කළා තියෙනවා මේ සහෝදරයාගේ නඩුවට ඔහුගේ වකුගඩු දෙකෙන් එකක් විකුණලා මුදල් අරගෙන නීතිඥ ගාස්තු ගෙවන. මේක තමයි යථාර්ථය. මේක තමයි යථාර්ථය. බොහොම ධනවත් පවුල්වල බොහොම පහසුවෙන් වෘත්තීය ගාස්තු ගෙවුවට අතිවිශාල බහුතරයක් අපේ සේවාදායකයින් ඒක කැමැත්තෙන් හෝ පහසුවෙන් කරන දෙයක් නොවේ. ඒ නිසාම සේවාදායකින් විය හැකි සැලකිය යුතු පිරිසක් සේවාදායකින් වන්නේ නැහැ. ඔබට පුළුවන් ඔබේ හෘද සාක්ෂියට එකගව ඔබට කරන්න සිදුවෙන ඒ වෘත්තීමේ සේවාවේ සංකීර්ණ බව හෝ සරල බව මත සේවාදායකයාට ගෙවිය හැකි ගාස්තු ප්‍රමාණයක් සැලකිල්ලට අරගෙන වඩාත් සාධාරණ ගාස්තුවක් නියම කරන්න. දෙවැනි එක තමයි අපි සංස්කෘතියක් ඇති කරගන්න ඕන. තමන්ගේ වෘත්තීය සේවා ප්‍රමාණය ඉතාමත් හොඳයි 10%ක්. නමුත් අවම වශයෙන් 5%. නොමිලේ වඩාත් තමන්ගේ සේවාව අවශ්‍ය ආර්ථික දුෂ්කරතාවයන් වලින් පෙළෙන අයට ලබා දෙනවා. එහෙම අය නොසිටිනවා නෙවෙයි.